ඔන්න ඉතින් තාමත් ඔයාගේ ආදරවන්තියට පර්ෆියුම් එකක් අරන් දුන්නේ නැද්ද? එහෙම නැත්නම් ඔයාගේ වයිෆ්ට පර්ෆියුම් එකක් අරන් දුන්නේ නැද්ද? ඉතින් ඔයා රට ඉන්න හස්බන්ඩ් කෙනෙක් නම් ඔයාට පුළුවන් එයාගේ බර්ත්ඩේ එකට හරි එහෙම නැත්නම් එයාට තියෙන ආදරයට හරි පර්ෆියුම් එකක් ලස්සන ගිෆ්ට් එකක් විදිහට යවන්න. ඉතින් සුවඳම සුවඳ ඒ වගේම පැරිස් ලන්ඩන් වගේ රටවලින් ගෙන්නන හොඳම පර්ෆියුම් වර්ග තියෙන තැනක් තමයි බියුටි විත් ඔලි කියලා කියන්නේ. ඒකට ඔයාට ලොකු ගාණක් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් දරන්න පුළුවන් ගාණකට ඔයාගේ වයිෆ්ගේ එහෙමත් නැත්නම් ආදරවන්තියගේ හිත සතුටු කරන්න පුළුවන් පර්ෆියුම් එකක් අරගෙන දෙන්න. ඒ වගේම තමයි මේකේ සුවඳත් ගොඩක් වෙලා තියෙනවා මේ හරිම සුවඳයි අනිත් එක අර සැර සුවඳවල් නෙමෙයි ඔළුව කඩාගෙන යන සුවඳවල් නෙමෙයි සාමාන්‍යයෙන් අපිට ඕනම කෙනෙකුට ගොඩාක් වෙලා විඳින්න පුළුවන් සුවඳක් තමයි මේ පර්ෆියුම් වල තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම පර්ෆියුම් එකක් try කරලා බලන්න. මොකද ඒක මාරම දෙයක් පර්ෆියුම් කියලා කියන්නේ. ඉතින් ඔයා දන්නවා පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නැහැ. අපි හැමෝගෙම ළඟ අනිවාර්යයෙන් පර්ෆියුම් එකක් තියෙනවා. ඉතින් මේ රෙඩ් කලර් පර්ෆියුම් එකත් බලන්න. මේකත් මම පාවිච්චි කළා. ගොඩක් සුවඳ පර්ෆියුම් එකක්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. සමහර අය මේ වෙනකොට පර්ෆියුම් වර්ග ගොඩක් ගෙන්න ගත්තා එක එක විදිහේ පර්ෆියුම් වර්ග ගෙන්න ගත්තා සමහර අය අහනවා අපිට පඩි යනකම් අක්කේ පර්ෆියුම් ඉවර වෙයිද කියලා පර්ෆියුම් ඉවරුණා කියලා ප්‍රශ්නයක් නැහැ පර්ෆියුම් ඕන තරම් ගෙන්නන්න පුළුවන් එහෙම අවුලක් නැහැ අපි දිගටම ගෙන්නනවා ඉතින් ඒ හින්දා ඒක ගැන බය වෙන්න එපා ඉවර වුණත් අපි අනිවාර්යයෙන්ම දවස් දෙකක් තුනක් ඇතුළත හපව් එක ගෙන්නනවා ඉතින් එහෙනම් ඕන්න තවත් පර්ෆියුම් එකක් ගැන අද හඳුන්වලා දුන්නා මේක ඇවිල්ලා පැරිස් වල එකක්ම තමයි බොඩි ලක්සරි පර්ෆියුම් එකක් මිලිලිටර් 250ක් තියෙනවා